හායි යාළුවනේ, ඉතින් මේ මගේ පළවෙනි vlog එක. ඔයාලව ලස්සන ට්‍රිප් එකකට තමයි එක යන්න හදන්නේ. අපි ට්‍රිප් එකක් යන්න මේ මාස ගාණක් තිස්සේ මම දැන් ප්ලෑන් කරපු ට්‍රිප් එක සැබෑවක් වෙන්නයි යන්නේ. ඉතින් මේ හැමෝම 4:00 විතර මේ නැගිටලා තියෙන්නේ. මේ එකෙක් ඉන්නව නැගිටව ගන්න අමාරුයි. මේ ඉන්නේ අපේ සයු. ඌ කොහොම හරි නැගිටව ගන්නනේ. හැම සෙට් එකකම ඉන්නව මං හිතන්නේ මෙහෙම නැගිටව ගන්න අමාරු එකෙක්. මැරිලා වගේ නිදා ගන්නවා. ඉතින් මේ ලයා යාට සීතල සන්නේ. මොකද 4:00 විතර නැගිට්ටේ. මේ කවි එතකොට මේ ඉන්නේ අපේ ප්‍රමු. එතකොට අපේ හොස්ටල් එකේ ඉන්න මේ අපේ යාළුවා තමයි සඳමාලි. එයාවත් එක්ක යන්න තිබුණා. අපිට එයාව එක්ක යන විදිහක් තිබුණා. අපි ඇත්තටම එයාව එක්ක යනවා. ඉතින් හැමෝම 6:10 වෙද්දි ආඩමු කුඩුමු ටිකත් අරගෙන හරි අමාරුවෙන් තමයි එළියට බැස්සේ 6:10 වෙද්දි. මොකද පැය දෙකකුත් මදි අපේ කට්ටියට ගමනක් යන්න ලෑස්ති වෙන. ඉතින් අපි ට්‍රේන් එකේ යන්න තමයි බලාපොරොත්තු උනේ. ඉතින් ට්‍රේන් එකට ටිකට් අරගෙන ඉතින් ඔන්න ට්‍රේන් එක එනකන් තමයි ඔය ඉන්නේ. අපි ට්‍රිප් එක යන්නේ හික්කඩුවෙන් තමයි ටිකට් ගත්තේ. මොකද හික්කඩු බීච් එක පාස් කරන් යන්න හිත දුන්නා. ඉතින් මේ හොගානම් පොකුණත් බල කට්ටියම යන්නේ ට්‍රේන් එකේ. ඉතින් මේ ඉතින් ට්‍රේන් එකේ hina වෙවි හිටියද ඉතින් එහා පැත්තේ ඉන්න අංකල් ගැන අපෙන් අහන්න එපා. ඇත්තටම දන්නේ නැහැ අපි කැමරාවට දිහා බලන් හිටියට හරිම දංකල් කෙනෙක්. ඉතින් කොහෙ ගියත් නිින්ද ලොකු ඉරන. ඉතින් හැමෝම නිදි. මං හිතන්නේ මම විතරයි මෙතන නිදාගත්තේ නැත්තේ. ඉතින් පොඩ මට නිින්ද ගියා. ඒක වෙනම කතාවක්. ඉතින් මං හිතන්නේ මැරිලා වගේ නිදාගන්න කඩුවට යනකම්ම නිදි. ඉතින් කොහොම හරි අපි මේ හික්කඩුවෙන් බහැලා කොහොම හරි ඉතින් බීච් එකට ගිහලා කටියට බෝල ගහන්න ආසාවක් ආව නිසා බෝලයක් ගත්තා බෝල ගහන්න කියලා. හරිම කනගාටුයි. ඉතින් බෝල ගහන්න බෑ. හුලම් පාර වැඩි හින්දා බෝලේ යනවා අපි කොහෙවත් බෝලේ කොහෙවත්. ඊට පස්සේ ඉතින් යාළුවන්ගේ සතුට ගැන හිතලා මම මෙතන ඉවසීමෙන් කටයුතු කරා මේ පාඩු හිටියේ. ඉතින් ඔය උසයනේ මාව. ඉතින් අපි කොහෙද යන්නේ කියලා කියන්න බැරි වුණානේ. අපි යන්න ගියේ ගාලු. ඉතින් මේ හවස ගාලු ගිහිල්ලා අපි චුට්ටක් නැටුවා. උණවටුන බීච් එකේ මේ ඉන්නේ. අපි උණවටුන බීච් එකට ගියා. සහ ගාලු කොටුවේ ඇවිද්දා. ඔය ඉතින් අපේ ඉන්නේ ඊළඟ මේ බියුටි පැචන් එකට යන කට්ටිය තමයි ඔය ඉන්නේ. ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඕන්න අපි හවස ගෙදර ගිහිල්ලා කට්ටිය ඉදී මල් පැලයක් පේන බැරි එකෙක් තමයි මේ. ඉතින් මල් පෝච්චියට අතක් තිබ්බ විතරේ මල් පෝච්චිය බිම. ඉතින් ඊට පස්සේ නම් බයටම මල් පැලේ ආයෙත් හිටවලා වැඳලා තමයි අවසානයේ නතර වුණේ මල් පෝච්චියට. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි දවස. අපි දවස් දෙකක ට්‍රිප් එකක් තමයි ගියේ. දෙවෙනි දවසේ ඉතින් බෝලේ ගත්ත එක කරන්න දෙයක්වත් තියෙන්න බෑ. අපි බෝලේ ගෙදර අරන් ගිහලා ගේ ඇතුලේ බෝල ගහද්දි බෝලේ ගියා ඉතින් කැලේ. ඉතින් මේ තියෙන කැලේ ඇතුලේ පීරන එක බෝලේ ගන්න ගිහලා තමයි වැටුනේ. මම හිතන්නේ ගහට මොකක් හරි වුණා. එයා හැප්පිච්ච ඉඳලා එයාට මොකද උනේ ගහට මොකක් හරි වුණා. කැම්පස් ජීවිතේ මම හිතන්නේ මේ අපි යන තුන්වෙනි ට්‍රිප් එක විතර මට මතක විදිහට. ඉතින් කට්ටියම ඩාන්ස් පාරකුත් දාන ගමන් නටන ගමන් බෝල ගහනගෙන මම හිතන්නේ ගෙදර තිබුණු මල් පෝච්චි ඒ දේවල් ගැන චුට්ටක් ඔය ටීවී එකේ මම හිතන්නේ පරිස්සමෙන් බලා ගන්න උනා. ඔය ඉතින් කට්ටිය නටනවා. මම හිතන්නේ ඊළඟ සුපර් ඩාන්සර් සීසන් කීයද කියලා මතක නැහැ. ඊළඟ කොහමද ඊළඟ සීසන් එකට යන්න තමයි අපි හිතන්නේ. ඔයාලගේ සපෝට් එක බලාපොරොත්තු වෙනවා. ලස්සනට ඉතින් සාර්ථක ලෙස දවස් දෙකක ට්‍රිප් එක අවසන් කරා. ඉතින් ඊළඟ vlog එකකින් හමු වෙමු. ටටා බයි සී යූ.